SLD Director YouTube channel එකේ තවත් වීඩියෝ එකක් තමයි අද මම ඔයගොල්ලෝ තුල ඉන්නේ. ඉතින් මේ වීඩියෝ කතා කරන්න යන්නේ කොහොමද ඔයාගේ device එකට ඔයාගේ Android device එකට Dynamic Island notification එක add කරගන්නේ කියලා. ඉතින් ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් iPhone වල මේක එයාලා feature එකක් විදිහට එයාලා introduce කරපු එකක් තියෙනවා මෙන්න මේ වගේ Dynamic Island එක. ඉතින් ඔයාලට ඒ වගේ ඔයාගේ Android device එකකට මෙන්න මේ වගේ Dynamic Island එක add කරගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ කතා කරන්නේ. වීඩියෝට යන කලින් කියනවා පහළ තියෙන subscribe button click කරලා ඊට පස්සේ bell එකේ notification follow එක දාලා ජයගොත්තයි. මේක වීඩියෝ සර්විස් එකකට දාපු ගමන් බලන්න ඕනේ. ඒ වගේ මේ තියෙන අපේ social media මේවත් අපේ follow කරන්න මතක් කරනවා. පහළ description එකේ link එකෙන් අපේ Telegram group එකට සහ WhatsApp channel එකට join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනට මේ වීඩියෝ එකට SLD Director series channel එක තවත් වීඩියෝ එකක් හරි ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ මේක ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න Play Store එකට යන්න ඕනේ. ඉතින් Play Store එකට ගිහලා ඔයාලා මෙන්න මේ විදිහට Dynamic Spot කියලා මෙන්න මේ විදිහට සර්ච් කරගත්තාම මෙන්න මේ වගේ අයිකන් එකක් තියෙන ඇප්ලිකේෂන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා සරලව මේක ඩවුන්ලෝඩ් කරලා ඒක ඕපන් කරගන්න. ඉතින් සාමාන්‍ය ඇප්ලිකේෂන් එකක් වගේ මුලින්ම ඔයාලට ඕපන් කරාම ඔයාලට ඒකේ permission add කරන්න දේවල් ටිකක් එයි. අපි ඒ දේවල් ටික add කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මුලින්ම මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනින් ඔයාලා මෙන්න මේ විදිහට next කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා select apps කියලා මෙන්න මේක ටච් කරලා ඔයාලා මෙතන උඩ තියෙනවට පේනවා ඉතින් මෙන්න මේ විදිහට all කියලා මෙන්න මේක select කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම all කියන එක ටච් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනින් සරලවම back වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන notification access කියන එක ටච් කරගන්න ඕනේ. ඒක ටච් කරගෙන ඉවරලා ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලගේ මේ Dynamic Spot application එකට tick එක දාලා enable කරගන්න ඕනේ. ඉතින් එතකොට මේ වගේ එකක් එයි ඔයාලා ඒකත් okay කරගන්න මෙන්න මේ tick එක දාලා ඊට පස්සේ ඔයාලා මෙන්න මේ පල්ලෙහා තියෙන draw on screen කියන එකට ටච් කරගන්න. ඊට පස්සේ ඒකට allow දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට આવොත් මේකේ මෙතන පල්ලෙහා තියෙන downloaded services කියලා මෙන්න මේක ටච් කරගන්න. එතකොට ඔයාලා එතනත් ඔයාලා බලන්න Dynamic Spot කියලා application එක ඔයාලට පෙන්නයි. අන්න එක ටච් කරලා මෙන්න මේ tick එක දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා සරලව මේකිනුත් බෑක් වෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් මෙතන. ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ මෙන්න මෙතන next done කියන බටන් එක ටච් කරගන්න. හරි මේ විදිහට ආවට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනක තියෙනවා. මෙතනින් ඔයාලට ඕන නම් උඩින් මෙතන demonstrate කරලා බලන්න පුළුවන්. මෙන්න මේ උඩ icon එකක් තියෙනවා පොඩි play button icon එකක්. ඒක ටච් කරාම ඔයාලට මේකේ demo එකක් බලා ගන්න පුළුවන් කොහොමද වැඩ කරන්නේ. ඉතින් ඔයාලට ඔයාලගේ phone එක center punch hole device එකක් නම් ඒ කියන්නේ ඔයාලගේ selfie cam එක තියෙන්නේ මැද පංචෝල් එකක් විදිහට නම් තමයි ගොඩක්ම මේ ඇප්ලිකේෂන් එක වටින්නේ. මොකද එයාගේ ඩිවයිස් වලට ගොඩක්ම ලස්සනට මේක හදාගන්න පුළුවන් ගානට කස්ටමයිස් කරලා. ඉතින් අපි සරලව මෙතන ජෙනරල් කියන එකට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙන ඒවා වැඩි වල හදන්න අවශ්‍යතාවයක් නැහැ. ෆොටෝ හයිඩ් කියන එක කොච්චර ටයිම් එකකින්ද හයිඩ් වෙන්න ඕනේ කියලා දාන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒකේ සිංගල් ටැප් එකකින් එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්ද පොප් අප් එක. එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එක ඕපන් කරන්න ඕනේ වගේ දේවල් ඔයාලට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් සරලව මේ දේවල් වලට එතනත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බෑක් වෙනවා. ඉතින් මෙතන වැදගත්ම තැන තමයි මෙන්න මේ පොසිෂන් කියන එක ටච් කරගන්න ඕනේ. ඉතින් මේ පොසිෂන් කියන එකේ එකට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩ තියෙනවා පොසිෂන් එක සෙන්ටර්ද ලෙෆ්ට්ද කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක පොසිෂන් එක හදාගන්න පුළුවන්. මම සෙන්ටර් කියන එක දාගන්නවා. ඊට පස්සේ ඔයාලට පොසිෂන් හොරිසොන්ටල් කියලා තියෙනවා. අන්න එකේ මෙන්න මේ විදිහට ඔයාලා මේක ටච් කරොත් ඒක පොඩ්ඩක් එහාට යනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ පැත්තට ටච් කරාම ඒක අනිත් පැත්තට යනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ vertical කියන එක ටච් කරාම මේක උඩට පල්ලෙහාට යනවා බලා ගන්න පුළුවන්. මේක ඔයාලට ඔයාගේ කැමරා එකකින් මෙඩි කැමරා එකේ ගානට මැදට සෙන්ටර් වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ size එක මෙන්න මේ විදිහට අඩු වැඩි කරගන්න මේ වගේ horizontal vertical විදිහට. ඉතින් ඒක default මන් තියෙනවා ඒ විදිහටම. මොකද ඒක වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් edge rounding කියලාත් ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. අන්න ඒක ටච් කරලා ඔයාලට edge වල rounding එක අඩු වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් මම ඒක වැඩි හදන්න මුකුත් කරන්න යන්නේ නැහැ. ඒ විදිහටම තියලා. ඉතින් මෙතනදී ඔයාලා මේකෙන් අපි බෑක් වෙනවා මේ විදිහට. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ appearance කියන එකට ගියාම
ඔයාලගේ ෆෝන් එක නොට් එකක් උඩ තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ටික එක ඇඩ් කරගන්න මේ appearance කියන එකේ උඩ show as notch කියලා මෙන්න මේ වගේ ටික එකක් තියෙනවා. ඒක දැම්මම උඩින් ඔයාලට notch එකක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේක appear වෙනවා. ඉතින් ඔයාලගේ punch hole එක නම් තියෙන එක දාන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි මේකේ තියෙනවා තවත් මෙන්න මේ වගේ default color වගේ දේවල් ඒ වගේ විදිහට මේකේ තියෙනවා. ඉතින් ඔයාලට background කියලා තියෙනවා. අන්න ඒක ටික එක ඔන්න එකේ තියා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒවා ඔයාලට අවශ්‍ය කරන විදිහට කස්ටමයිස් කරලා ඔයාලගේ ෆෝන් එකට හරියන විදිහට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ settings හදාගෙන ඉවරලා. ඉතින් ඔයාලට මේ විදිහට සරලවම මේ විදිහට මේකේ Dynamic Island app එකේ මෙන්න මේ Dynamic Island එක බලා ගන්න පුළුවන්. මේකේ සරලවම ඔයාලට මේක ෆෝන් එක ස්ටාර්ට් කරපු වෙලේ ඉඳන් වැඩ කරන්න හදාගන්න තියෙන්නේ දාලා තියෙන්නේ මේක ඔටෝම වැඩ හැදෙනවා ඒක. ඊට පස්සේ ඔයාලට ෆෝන් එකට එන notification හැම එකක්ම Dynamic Island එකක් විදිහට ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් සරලව මොන විදිහට තමයි ඔයාලා Dynamic Island application එකක් මේ විදිහට download කරලා මේක setup කරගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳට channel එකට like කරන්න, comment කරන්න, මේක ඕන ගන්න යාළුවෙක් ඉන්නවා අනිවාර්යෙන් යාට දැනගන්න share කරන්න මතක කරන්න. පස්සේ පහළ තියෙන subscribe button click කරලා ඊට පස්සේ එන bell icon notification වලට දාලා ඒවත් තමයි මේ වීඩියෝ සාර 30ට දාපුවම බලන්න පුළුවන්. ඒ වගේ මේ දින අපේ social media මේවත් අපි follow කරන්න මතක කරන්න. පහළ description එකේ තියෙන link එකෙන් අපේ Telegram group එක සහ WhatsApp channel එක join කරන්න මතක කරන්න එපා. එහෙනම් අදට සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.